Good day, everyone. I am Ransa from Unicorn Academy. You are joined with UC Gen English program. This is a brief guide to advanced level general English paper. මේ පුංචි වීඩියෝ තුලින් අපි ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ අප උසස් පෙළ විභාගයේ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ඔබට ඔබ මේ ප්‍රශ්න පත්‍රයට වාඩි වෙන්නේ ඇයි? Why should you sit for the advanced level general English paper කියන ප්‍රශ්නයට උත්තර දෙන්න. අපි දන්නවා ගොඩක් මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුව තමයි ඔවුන් අවසානයේ මොහොත වෙනකම්ම දන්නේ නැහැ මේ ඉංග්‍රීසි පේපර් එකට කොහොමද සූදානම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන નિયમિત ගයිඩන්ස් එකක්. හරි මාර්ග සිතීමක් නැහැ. ඒක නිසා තනින් තනින් ගත්ත කොටස් ටිකක් අරගෙන මේක කොහොම හරි ඉවර කරගන්න බලනවා. නමුත් ඒක සම්පූර්ණ අධ්‍යයනයක් නෙමෙයි. ඉතින් ඒකින්ද ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මොකද්ද මේ ඇඩ්වාන්ස් ලෙවල් ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක කියන්නේ. මොකටද මේක අපි වාඩි වෙන්න ඕනේ? මේක කැම්පස් එකට යන්න යුනිවර්සිටි එන්ට්‍රන්ස් එකට කිසිම බලපෑමක් නැත්තම්. ඒ කියන්නේ ඉසෙට් ස්කෝර් එකට බලන්නෙත් නැත්තම් අපි මෙච්චර මහන්සි වෙන්නේ මොකටද මේ පේපර් එක කරන්න? අනිත් පැත්තෙන් තරක කරන්න පුළුවන් කෙනෙකුට ඇයි එනම් මේ පේපර් එක අපිට දෙන්නේ? සහ මෙච්චර අමාරුවට දෙන්නේ මොකටද පේපර් එක? එතකොට මේ ගැටලු ටික ලියා ගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එක නරඹන්න. ඉන්පසුව ඔබට තේරෙවි ඇයි මේ එක්සෑම් එකට අපි වාඩි වෙන්න ඕනේ කියන එක. පළවෙනි කාරණාව, this is a final chance to learn English before enter into any professional or academic education. මේක තමයි ඔබට ලැබෙන පාසල් ජීවිතයේදී ලැබෙන අවසාන අවස්ථාව. ඔබේ වෘත්තීය ජීවිතයට එහෙම නැත්නම් ශාස්ත්‍රීය කටයුතු වලින් ඉදිරියට යනවා නම්, අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියට යනවා නම් ඊට කලින් ලැබෙන කියලා කියන්නේ නොමිලේ ලැබෙන අවස්ථාව. ඉතින් ඒක ගැන හිතන්න. මොකද ඊළඟ පොයින්ට්ස් වලදී මම පෙන්නන්නම් ඔබට කොච්චර වියදමක් සමහරලාට දරන්න වෙනවද මේක නැවත මේ තියෙන දැනුමම නැවත ලබා ගන්න. This is the last opportunity to learn under a guidance and care. ඔබ දැන් උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් විදිහට ඔබ දන්නවා අර පුංචි කාලේ වගේ සර් කෙනෙක් ටීචර් කෙනෙක් ළඟට ඇවිල්ලා පොත මහක් කරලා නේද? එහෙම අර කියන්නේ 100% care කියන එක දැන් ටික ටික අඩු වෙනවා. ස්වාධීන වෙනවා. ඉතින් ඒක නිසා මෙතනදී ඕගොල්ලෝ දන්නේ නැහැ සමහර විෂයන් කරන්න ඕනේ ඇයි. ඒකේ තියෙන වේට් එක බර කොච්චරද කියන එක පිළිබඳ අවබෝධයක් ලැබලා දෙන්න කවුරුවත් නැහැ. ඉතින් ටිකක් අමාරුයි. ඔය අයටම හොයාගන්න සිද්ධ වෙනවා ගිහිල්ලා. ඇයි අපි මේක කරන්නේ? මේකට තියෙන මේක කළා තියෙන වැදගත්කම මොකද්ද වගේ කාරණාව. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. එහෙම නැත්නම් අවසානයේදී වෙන්නේ ඔබට පසුතැවෙන්න. ඉතින් ගුරුවරයෙක් යටතේ උසස් පෙළ අධ්‍යාපනය ලබනකොට මේක තමයි අවසාන අවස්ථාව. ඕගලන්ට මේ ගයිඩන්ස් එකක් යටතේ මාර්ග සිතියමකට අනුව මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යාපනය ලබන්න හම්බ වෙන. ඉතින් ඒක මග ඇරව ගන්න එපා. තුන්වෙනි කාරණාව, knowledge gained through this syllabus will help students to perform in their academic and higher education quite easily. මේක තුලින් ඔයගොල්ලෝ ලබා ගන්න ඕනේ යම්කිසි දැනුම් පද්ධතියක්. මේක ඔබේ ඉදිරියේදී ඔබ අධ්‍යාපන කටයුතු වලින් උසස් අධ්‍යාපනයට යනවා නම්, එහෙම නැත්නම් වෘත්තීය පාඨමාලාවන මොනවා හරි හදාරනවා නම් ඒ දේවල් වලට මේ දැනුම ඍජුව එහෙම නැත්නම් වක්‍රව උදව්වක් වෙනවා. Cut down unnecessary additional cost for learning English after advanced level, which are normally costly and time consuming. ඔබට අවස්ථාව නැතිව නෙමෙයි. මේකෙන් පස්සෙත් ඔබට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න ඕන තරම් ආයතන වලට ගිහිල්ලා ලබා ගන්න පුළුවන්. නමුත් එතනදී හිතන්න ඕනේ තමයි ඒ සඳහා දරන්න වෙන වියදම කොච්චරක්ද? සහ ඔබේ කාලයෙන් කොච්චර ප්‍රමාණයක් ඒකට වැය වෙනවද? ඉතින් මේ දේවල් බලන්න. මොකද අද තියෙන මේ এডুকেෂන් ෆීල්ඩ් එක ඇතුලේ තියෙන කම්පිටිටිව්නස් කියන එක, තරඟකාරීත්වය කියන එක ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙන්නේ. ඉතින් මේ වගේ තැනකදී පාසල් අධ්‍යාපනයෙන් පස්සෙත් ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න තවත් ව්‍යාකරණ වගේ දේවල් ඉගෙන ගන්න තවත් කාලය වැය කරනවා කියලා කියන්නේ
ඇත්තටම ඔබ ඔබේ කාලය නාස්ති කර ගැනීමක්. මොකද ඊට වැඩිය දෙයක් ඔබට උසස් පෙළින් පසුව කරන්න තිබෙන නිසා. ඊළඟ කාරණා. Final opportunity to change your O-level S-pass to advanced level C-pass and increase your basic preliminary qualification for English language competency. මේක තමයි ඔබට තියෙන අවස්ථාව. ඔබේ O-level විභාගයේදී ඔබට ඉංග්‍රීසි වලට තිබෙන්නේ S එකක් නම් එහෙම නැත්නම් C pass එකක් නම් මේක තව ටිකක් අප්ග්‍රේඩ් කරලා A B pass එකකට යන්න. ඉතින් ඒක හොඳ අවස්ථාවක්. මොකද සමුන්ට සාමාන්‍ය සාමාර්ථයක් නම් තියෙන්නේ O level වල. මෙතනින් පස්සේ O level එක පෙන්වන්න නැතුව ඇඩ්වාන්ස් ලෙවල් වල තියෙන මේ ග්‍රේඩ් එක ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. ඉංග්‍රීසි වල තියෙන ඔයගලගේ කම්පිටන්ස් ලෙවල් එක පෙන්වන්න. ඉතින් ඒකට ලැබෙන අවසාන අවස්ථාව තමයි මේක ඔබේ පාසල් ජීවිතය ඇතුළේ. Enhance your opportunity to continue with any program conducted in English medium without any hassle. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියේදී අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වේවා වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් වේවා මොනවා හරි අධ්‍යාපන කටයුත්තක් ඉදිරියට කරගෙන යනවා නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් එතකොට එතනදී ඔබට ඇතිවෙන ප්‍රශ්න ගැටලු निराकरणය කරගන්නත් මේක අවස්ථාවක් වෙනවා. මොකද ඔබ මූලික මට්ටමේ අධ්‍යාපනයක් සහිතවයි ඒවා හදාරන්න යන්නේ. එතකොට මගේ ජීවිතේ මට හම්බෙලා තියෙන ගොඩක් අයගේ සහ මගේ යාළුවන්ගෙන් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සමහර අය අපිට මතකයි මූලික පාඨමාලාවලට සම්බන්ධ වුණා වෘත්තීය පාඨමාලාවලට පවා. නමුත් අවාසනාවකට ඒ අයගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යන්න යාට අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මේ ඉංග්‍රීසි භාෂාව හරියට හසුරවන්නට තියෙන නොහැකියාව හින්දා. ඉන්පසු ඔවුන් ඒ සඳහා යොමු වුණත් ඒ සඳහා වැය වෙන කාලය සහ ඒ සඳහා ගත කරන්න තියෙන වියදම් වගේ දේවල් ඒගොල්ලන්ගේ ඒ දේවල් ඉදිරියට කරගෙන යන්න බැරි වුණා. මේක විශේෂ කාරණාවක්. ඒ මොකද මේ අය කවදාවත් ඒ කියන්නේ සමාජයේ ඉස්සරහට ඇවිල්ලා තමුන්ගේ තියෙන වීක්නස් එකක් ගැන කියන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා කවදාවත් ඕගොල්ලන්ට මේක අහන්න ලැබෙන්නේ නැහැ. මේක වරහන් ඇතුලේ තියෙන කාරණාවක්. ඔවුන් සෑහෙන්න පසුතැවෙනවා පසුවදී මේක හරියට ලබා ගන්න බැරි වෙච්ච හින්දා. In order to survive in the highly competitive job market and compete with your career progression. එතකොට අපි දන්නවා ඔයගොල්ලෝ ඉස්සරහදී විවෘත වෙන්නේ මේ දේශීය රැකියාව වෙළඳපළට විතරක් නෙමෙයි විදේශීය රැකියාව වෙළඳපළට අනිවාර්යයෙන්ම. නැත්නම් අපි කියනවා ග්ලෝබල් ජොබ් මාකට් එකට කියලා. ඒතර එතෙන්ට යනකොටත් ඕගොල්ලෝ සූදානම් වෙලා ඉන්න ඕනේ නිවැරදිව කියන්නේ අවශ්‍ය කරන සියලුම සුදුසුකම් වලින් සන්නද්ධව. ඉතින් ඉංග්‍රීසි කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කාරණාවක්. ඒ සඳහා පෙර සූදානම්ක විදිහටත් මේ විෂය නිර්දේශය යටතේ ඉගෙන ගන්න කරුණු ඔබට සෑහෙන පිටුවහලක් වෙනවා. Another program equivalent to a diploma level program, comprehensive grammar coverage, step-by-step approach to build up your competency level, highly exam-oriented program, 100% syllabus coverage, easy-paced learning, and sophisticated learning materials. අපේ වැඩසටහන තුළ මේ අඩංගු වන සියලුම විෂය නිර්දේශයට අදාළ පාඩම් ඒකක අවසානයේදී ඔබට තේරෙවි මේක හරියට ඩිප්ලෝමා ලෙවල් ප්‍රෝග්‍රෑම් එකකට සමාන වැඩසටහනක්. ඒ වගේම සියලුම ව්‍යාකරණ ඒකක උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ වෙන අපි ආවරණය කිරීම සිදු කරනවා. ඒ වගේම පියවරෙන් පියවර ඔබව මේ ප්‍රගති සාධන මට්ටම කරා ළඟා කරන ආකාරයට තමයි අපි සියලුම වැඩසටහන ඒකක සකස් කරලා තියෙන්නේ. ඒක නිසා මේ සියලුම පාඩම් ඒකක ඔබේ උසස් පෙළ විභාගය අභිමුඛ කොටගෙන තමයි සැකසීම කෙරෙලා තියෙන්නේ. ඒ වගේම 100%ක්ම විෂය නිර්දේශයට අදාළ කරුණු ආවරණය කරනවා. ඊටවන්ම ලෙහෙසියෙන් සහ පහසුවෙන් ඔබට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා වගේම ඉහළ ගුණත්වයකින් යුතු ඉගෙනීම් ක්‍රියාකාරකම් පරිහරණය කරන්නත් ඔබට මේ වැඩසටහන තුලින් අවස්ථාව ලැබෙනවා. Coming up next, Advanced Level General English
Guide to Marking Scheme plus Structure of the Paper. General English paper එකට ලකුණු ලබා දීමේ පටිපාටිය සහ ප්‍රශ්න පත්‍රයේ සංහිඳුවේ පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී ඔබට ගෙනෙනවා. If you think our channel is worth to be watched, then go ahead and subscribe it. And if you're really interested about our stuff, then like and share it among your colleagues. And if you want to put your 2 cents on it, jot it down under our comment section. Have a blessed day.